ශ්‍යාමංගනාවක්. අපිට කතා කරන්න අම්මේ. අම්මේ. හොඳයි. අම්මට කතා කරනවා හොඳයි. අම්මේ. අනේ මගේ පුතේ. අම්මේ. මේ බලන්නකෝ මේ ගොබරුවා මොකද කියන්නේ කියලා. පුතේ. අපිට බයිද හොඳයි. මේ තියෙනගේ මේ කරේ තියෙන කර පළඳනාව කොහමද හම්බ වුනේ? මට කියනවා හොඳයි. ඔව්. ඒකට උත්තර දෙන්න කලින් මට කියන්න ඔයා කවුද කියලා. මේ අහන්න. මේ රට පාලනය කරන චූලනාග මහරජතුමාගේ පුතා සසංක මමයි. පුතේ සසංක පුතා ඔයා? අනේ පුතේ ආපදරුනේ මගේ දෝතර තොරල කරගෙන පුංචි කාලේදී මට ඇලුවා ඔයාව. මතක නැද්ද පුතේ වගේ සමන්මණි අයියා අම්මා පුතේ අම්බුව රවට්ටුවා වාගේ මමත් රවට්ටන්න අම්මා සූදානම. අම්මේ කවදාවත් මම අහුවෙන්නේ නෑ. මට ඇත්ත කියනවා හොඳයි. කලින් කියලා නෑනේ අපේ මේ කතාව ඔයා. පොඩ්ඩක් ඉන්න. සිතාර පොඩ්ඩක් ඉන්න. දන්නති ගොඩක් දේවල් මුතර සිද්ධ වෙලා තියෙනවා මම ඔයාට කියන්න බෑ. ඔව්. මම දැනගන්න ආසයි. පුතේ සසංක. පුතේ සසංක? මගේ නැත්තරම් පුතේ. මම විශ්වාස කරන්න. මම ඔයාගේ සමන් බැලි අම්මා. මම ඔයාට හැම දෙයක්ම කියන්න. මගේ සමන් බැලි බෑනියෝ. මගේ පියාණන් කිව්වා සමන බැලි බෑනියෝ. බැලුවේ සදහටම තුලන් වෙලා දැන් වසර ගානාවක් වෙනවා කියලා. ඔව්. ඔයාගේ පියාණන් කියන හැම දෙයක්ම ඇත්ත නෙමෙයි මම නැත්තරම් පුතේ. මගේ පියාණන් කොයිට වඩා බරු දහසක් මට කියලා තියෙනවා. මොනවා? එහෙමනම් මම පුංචි කාලේ හදාපු සමන් මල්ලි බෑනියෝ. ඔව් මයි පුතේ. ඔයා මට කියනවා හොඳයි. මොකද්ද සිද්ධ වුනේ කියලා. හොඳයි මයි පුතේ. ඔයාට සිතාරගේ කරේ තියෙන තැල්ල ප්‍රශ්නයක් නම් ඒ තැල්ල එයාගේ ඒ අහන්න කියලා දෙන්න. ඔය කර පළඳනාව රාජ මහා මාත්‍යවරු පළඳන දෙයක්. ඔව් මම ඒක දන්නවා මයි පුතේ. මේක කොහොමද සිතාරගේ කරට ආවේ කියනක මම දැනගන්න ආසයි. මම මේක හොරකම් කරේ නැහැ මයි පුතේ. මේක මට ඔයාගේ පියාණන් දුන්න දෙයක්. මගේ පියාණන්? ඔයාට ප්‍රශ්න කරා යයි මේ වගේ දෙයක් මට දුන්නේ පියාණන් කියලා. ඔව් මට දැනගන්න ආසයි. මම ඔයාට ඒ කතාව කියන්න අහගන්නේ. ඔව් මයි හතරනේ. මම පුංචි පැල්පතක ජීවත් වෙච්ච අහිංසක කාන්තාවක්. මම දන්නවා. හරියට මේ මගේ වයවරුද අපච්චිත් එක්කයි මම ජීවත් වුනේ. මම වෙනකොට ඔයා පුංචි කාලේදී ඔයාගේ මෑණියක් අන්තරා වෙලා. ඇත්තේ. ඉතින් ඔයාගේ සේනාධිපතිතුමා අපේ පැල්පතට ආවා. ඔය බලා ගන්න කිරිමව් කෙනෙක් හොයාගෙන. ඉතින් මට ඔයාගෙන දුක හිතලා මම කැමති වුණා රාජ මන්දිරයට ගිහිල්ලා ඔයාව රැක බලා ගන්න. ඔව් මගේ රත්තරන් පුතේ. ඊට පස්සේ ඔයාගේ පියාණන් ඔයාව ආදරෙන් මම රැක බලා ගන්නවා කියලා මට කිව්වා. දේවින් වහන්සේ වගේම ඔයාව ආදරෙන් බලා ගන්න නිසා මහරජා